සුදු එන මං ගිහින් එන්න. හරියන පරිස්සමෙන් ගිහින් එන්න. මහත්තයා ගියා නේද? නැත්තං මං ඔයාට කතා කරේ මේ වන්න ඔය. මට කියන්න ඔයා මට ඇත්තට මාතරයිද? වනේ ඔයාට ඇත්තටම ආදරේ අර මනුස්සයටත් වඩා. එතකොට ඔයා කිව්ව මහත්තයා මං එයාව තව ටික දවසකින් අතාරින්න. මට මේක හැමදාම කරන්න බෑ. මට ඔයා විතරයි ඕනේ. අලුවා මේ අමල්ගේ වයිෆ් නේද? ගිහින් කියන්න ඕනේ. එන්න ඉවරයි. අමල් මම කියන එක ඔයා අවු ගන්න එපා. හරිද? අර්චනිමල් මං අවු ගන්න ඔයා කියන්නකෝ. අනේ මන්ද මේක ඔයාලට කොහොම කියන්නද මන්ද? මං කියන්නම්කෝ. මං දැක්ක ඔයාගේ වයිෆ් වෙන කොල්ල එක්ක කතා කරගෙන ඉන්නවා. ඔයාලගේ ගෙදර. මොනවා? ඒක වෙන්න බැරි දෙයක්. ඔයා මේ ඇත්තටමද කියන්නේ? ඔව් අමල් මම ඇත්තටම තමයි කියන්නේ. මං දැන් ගිහින් බලන්නකෝ. අද මම බලන්න. මොනවා? මං හිතනවා මට මේක කරයි කියලා සිදු. ආවද? මොවාට මේ කියන්නම හිටියේ. ආව අතයි නැච්චරයි. මේ මොනසෙත් කියනවා. මට කතා කරන්න එපා. අනිසිදු මම දාලා යන්න එපා. හම්බුනේ කියලා මට වඩා හොඳ නෑ. අයිනේ යනවා යන්න. ඔයාලා දහස් කොට මේ මිනිස්සයා. මම අතයි නෑ. එච්චරයි. මුන්දින්ම කවදාත් අතරින්නේ කියලා. විශේෂද වාදාරයන්න කවදා ඕනතු කොහොමද මෝලතර නාද මාතට ආදරේ දවස හොදයිද දවස හොදයි අත්තිකින්න මටයි සතර ඇතිරන්නේ ඔගනතුමට ඉන්න ඒවති අඩිසි වාදාර යන්න එපා රාම කලා මට වඩ හොතනේ අනික යන ඔය යන්න මටන මේ දහස් කොනයක් හොද මේ මනුස්්‍ය වාත් චරයි අමල් එදැන් කතාරය බටන්නේ ඒක වාදාලයාබ වට තුවයිබා වට පොන්ඩ විතරටන්න මේලෝක අටෝ ඔබටවුව නිපාක කේක දීත ජීතක දන්න නිපා කොහොම පින්න ඔබත් එක්ක කන්ට හිතන්න එපා උන්දේ වුණාවා ඔබේම කිවට මටය කර ඉතන් වැෑබා ඒ උඩ කාදරය කර හරිබා මං ඒක දන්නවා දන්නද උපාතර කරපු දේකිට මේ ඒනට කරන්න දෙයක් නෑ ඉතින් අත්තරපා නටේ වුණා අපි තින්න ඔබත් එක්ක හරිද ඒ නිසා අතර පන්ද දැන් උනදේ වුණා කරද දුක්කරට නෑනවා වසඟක්කට කරමු තැන්ගේවා මගේ හිත ඇතුවට උදාමමකයා මුදුම යාළුවා හරි හරි ඒවලන්න එන්න දවගන්නට හිතා පසුකක් හරි කරමු හරිබා අනේ අමල් මංගව හම්බෙන්න්නම හිටි ඒමකක්ද ඔයාති මවතාල කියන්න කතාවද මංකුමතුව හම්බුණා ඒ කියන්න හිටිය ඔයා කිවර ඔයාගේ හොතකෙන ඒ කියර මේ මිනිිය ඒක තමයි වුණේ
දැන් අඩන්න නැතුව වුණ දේ කියන්නකො මට. සොදා මම ඔයාගෙන් දෙයක් අහන්නද? ඕන දෙයක් අහන්න. ඔයා අතරමයි අරව ඇතන්න මාතරකට අතෑරියද? මට ඔයාගෙන් පෙන්න ඔයා එයාට වඩා හොඳ කෙනෙක් කිය. ඒකයි මං එයාව අතෑරියේ. මහත්තයා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මොකක්ද? ඔයා දැන් තාත්තා කෙනෙක්. මොනවා? ඔයා මේක අත්තරපති කියන්න? අනේ මට මේ කාල ගොඩාක් සතුටුයි. ඔව් සුදු මං ඇත්තරම තමා කිව්වේ. එතකොට දැන් ඔයා අරව අතාරිනවද? ආව් මං එයාව තව දවසකින් අතාරිනවා. මහත්තයා කවුද මේ කෙල්ල? මෙයා මගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒතකොට අපේ දරුවාට මොකද කරන්නේ? දරුවා තෝ තියාගනි. මට නම් එපා. මං ඔයාව අතාරිනවා. මට කතා කරන්න එපා. අදින් අපේ සම්බන්ධය ඉවරයි. හරි මම යන්නම් එන. ඔයා ඇත්ත එක සතුටින් ඉන්න. මේ මං හිතුවේ ඔයා මට කවදාවත් මෙහෙම කරයි කියලා. ඕක තමයි මට උනේ. මේ ඉන්න මගේ දරුවා. මෙයා හැම වෙලාවෙම මන තාත්තකෝ කියලා. මම මොනවා කියන්නද ඒකට? මං ඉතින් උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාට ආයෙ මගේ වෙන්න. මං ගැන විතර නෙමෙයි දරුවා ගැන හිතලා. හරි දැන් අඩන්න නැතුව ඉන්නකෝ. හෙට හවස 3 විතර හම්බෙමු. මං කියන්න මොකක්ද කරන්න කියලා. එයම මට කතා කරේ. අද මාර වැඩක් නේ බං උනේ. අර කලින් කෙල්ලේ ඉන්නේ. මට අද ඒකව හමුණා කියහන්කෝ. මාර වැඩක් නේ මේ කාලේ. ඒගොල්ලන් ජීවිතේ සතුටින් ගත කළා. ඊට පස්සේ මේකේ ප්‍රෙග්නන්ට් වෙලා. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අර කොල්ලට සඳකාරක සෙල්ලස් සෙට් වෙලා. ඒ හින්දා උන්ගේ දරුවා ලැබෙන්න වෙන ඕන වෙන තීද්දි මේකව අතල්ලා දෙනවා. අතල්ලා දාලා වලහංකෝ ලදීන්දේ මට ඒ කතාව ඇහුවාම හරියට දුක හිතුණා. එයා ගැන හිතලා නෙවෙයි. දරුවා ගැන හිතලා. ඔබට විතරක් නෙවෙයි මටත් ඒ කතාව දුක හිතුණා. ඕනන් තිරිසනෙක් යා. ඔව් බං මට කහුවෙක් දෙන්කෝ. ඔය කහු වුණාම අතරහන්දි කල්ලා දාම මම පස්සේ බලන්න. හරි ඊට පස්සේ ඒක මොකද්ද කිව්වේ කියහන්කෝ. ඒ කියහනවා බං ආයේ යාගේ වෙන්න බැයිද කියලා. මං ගැන එයා ගැන හිතලා නෙවෙයි දරුවා ගැන හරි හිතලා. මොකද්ද බං මං කියන්නේ? මං කිව්වා හෙට හවස 10 විතර හම්බෙමු කියලා. ඕක ගැන අහන්නද මට දැන් කතා කරේ. ඉන්නකො පොඩ්ඩක් කියන මම දැන් කල්පනා කරලා කියන්නම්. ඔබ දරුවා ගැන හිතලා ඒක කිව්වේ අම්බා. තාත්තා කෙනෙක් නැතුව අමාරුයි. තමා දරුවෙක් බලා ගන්න. ඒ හින්දා දරුවට තාත්තා කෙනෙක් කියන්න. දැන් ඔබ කියන්නේ දරුවගේ තාත්තා කෙනෙක් වෙන්න කියලානේ. හරි. මං එහෙම කියන්න. එහෙම කරන්න. ඒට අම්මුණා මේකට මං කියන්න. ඔව් බං දැන් වෙන කරන්න දෙයක් නැහැ. මේ වෙලා තියෙන දේත් එක්ක. හරි බං මං ඒට හම්බුනාම කියන්නම් ඒක. ලීසා මං ඉතින් ඔයා ඊ කිව්ව දේ ගැන හිතලා බැලුවා. හරි මොකද්ද ඔයාගේ උත්තරේ? මං ආයේ ඔයාගේ වෙන්නම්. ඔයා ගැන හිතලා නෙවෙයි දරුවා ගැන හිතලා. කොහොද මට ඒ කතාව මාරට දුක හිතුණා. ඒක නෙවෙයි කොහෙන්ද දරුවා? මං දැන් ඉන්නේ මගේ අම්මලාගේ ගෙදර. ඒ තමයි දැන් දරුවා ඉන්නේ. හරි යන්කෝ හෙට. එතකොට ඔය දරුවා කියන්නේ ආයේ මෙයාගේ වෙන්න කැමති වුණා කියලාද? ඔව් අම්මේ මං ඒ දරුවා ගැන හිතලා ඒ තීරණය ගත්තා.
හරි. පුතා එහෙනම් ගිහිල්ලා දරුවා බලන්නකෝ. මෙයාද එතකොට දරුවා? ඔව් අමල් මෙයා තමයි දරුවා. මෙයාට දාපු නම මොකද්ද? නිමාලි කියලා තමයි ඉතින් මම නම දැම්මේ. හරි එහෙනම් දරුවට කියනකෝ තාත්තාව කියලා. පුතේ මේ තමයි ඔයාගේ තාත්තා. මෙයාද මගේ තාත්තා? කොහෙද හිටියේ මෙච්චර කල්? ඔව් පුතේ මං තමයි ඔයාගේ තාත්තා. මං ගමනක් ගිහින් හිටියේ. මං දැන් ආවා ඉතින්. හරි තාත්ති. සුදු මං එහෙනම් ගිහින් එන්න. හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. දුව මං එහෙනම් ගිහින් එන්න. හරි තාත්ති ගිහින් එන්න. මේ අර මයි කලින් කැල්ලගේ කොල්ලානේ. මොකෝ වෙන්නේ ඉතින්? මත් අවශ්‍ය හම්බෙන්න තමයි හිටියේ. මොකද්ද ඔය අර කරලා තියෙන කැත වැඩේ? ඔබ එන විස්තරේ දන්නවනේ. මං ඒකේ වට ඇරියපන්. මට සෙට් වුණාද සල්ලිකාර කෙල්ලේ. මට දැන් ඒකේ වැඩක් නෑ. වැඩක් නැති වුණාට කරලා තියෙන වැඩේ නම් කැතයි. තෝය අතල තියෙන දරුවත් එක්කමනේ. අනේ නිකම් පාලයන් බයි යන්න මට ඕන දේ මං කරන්නේ. හරි ආයෙත් ඔබට හොයන්න එපා. එච්චරයි. හරි මචං. මට අද අර මිනිස්සයා හම්බුණානේ. අපෝ ඕකද කතා කරන්නේ බා ඕක ගැන. ඔයා රණ්ඩුවටම ගියේ නෑනේ ඕකත් එක්ක. රණ්ඩුවට නම් ගියේ නෑ. හැබැයි දෙකක් කියලා ආවා. ඒක නෙවෙයි. කොහෙන්ද දුව? දුව කාමරේ නිදි. හරි දන්නවා මේක ඉස්සෙල්ලා මට කියන්නකෝ. අයියෝ මම වරවර අතරියේ මට හිතුණා එයා ඔයාලට හොදේ කෙනෙක් කියලා. මම ඒකයි ඔයාව අතරියේ. මම දැන් තේරුම් ගත්තා. ඔයා තමයි හොඳ කියලා. තේරුම් ගත්තා නම් කමන්නේ. හැබැයි ඔය වගේ දේවල්ට මාව ඇතල යන්න එපා. මට එදා මාව විතර දුක හිතුණා. හරි මම ඔයාව අතරින්නේ. සුදු මං එනම් ගිහින් එන්න. හරි මහත්තයා පරිස්සමින් ගිහින් එන්න. අම්මේ තාත්තේ මහත්තයා නම් ඉස්කෝලේ ගිහින් එන්න. මාත් එක්කම යම් පුතේ. මාත් දැන් යනවනේ. හරි දුව පරිස්සමින් ගිහින් එන්න. හරි අම්මේ තාත්ති. අම්මේ තාත්තේ මාත් එන ඉස්කෝලේ ගිහින් එන්න. මාත් එක්කම යම් පුතේ. මාත් දැන් යනවනේ. හරි පුතේ පරිස්සමින් ගිහින් එන්න. හරි අම්මේ තාත්ති.